කොහොමද කට්ටියටම ඔන්න මං ඔබේ ඉල්ලීම පරිදි පොරොන්දු වුණ විදිහටම සාම පාගම. එහෙම නැත්නම් walk for peace කියන අප්ඩේට් එකක් අදත් අරගෙන ආවා. ඉතින් අද 2026 පෙබරවාරි 6 වෙනිදා ඒ කියන්නේ walk for peace මේ පාගමන 104 වෙනි දවස. ඉතින් අද මේ ස්වාමීන් වහන්සේලා වර්ජිනියාවේ ෆෙඩරික්බර්ග් වල ඉඳලා US 1 අධිවේගී මාර්ගය හරහා ස්ටැෆර්ඩ් කියන ප්‍රදේශයට ගමන් කළා. ඉතින් ඇත්තටම අද දවසේ ස්වාමීන් වහන්සේලා ගිමන් හයිනේ රාත්‍රී කාලයේ ගත කරන මේ ස්ටැෆර්ඩ් කියන ප්‍රදේශයේ. ඉතින් මේ වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා කිලෝමීටර 3390කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරලා තියෙනවා. 3400කට කිට්ටු වෙන්න මේ ස්වාමීන් වහන්සේලා ගමන් කරලා තියෙනවා. කියන්නේ පාගමනේ වැඩම කළා. ඉතින් ඇත්තටම යාළුවෝ 3400ක් කියන්නේ සුළුපටු දුරක් නෙවෙයි. ඉතින් ඇත්තටම උන්වහන්සේලා ලෝකෙට සාමය බෙදන්න, ලෝකෙට කරුණාව, දයාව ගැන දැනුවත් බවක් ඇති කරන්න මේ කරන ක්‍රියාව අපි ඇත්තටම අගය කළ යුතුයි, ඉස්ලාම ආචාර කළ යුතුයි. ඉතින් ඒ වගේම යාළුවනේ මම මේ සාම පාගමන ගැන වීඩියෝස් කීපයක්ම කළා. ඉතින් ඒ වීඩියෝස් වලට ඔබගෙන් ලැබුණ ප්‍රතිචාර ඉතාම ඉහළයි. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඔබේ දැක්වූ සහයෝගයට. ඒ වගේම ඒ කමෙන්ට් අතර සමහරව තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබ්බා. මේ ස්වාමීන් වහන්සේලා ගැන අදහස් ප්‍රකාශ කරලා තිබ්බා. ඒ වගේම තව සමහර අය ඒකට ඇතිවෙච්ච ගැටලු පිළිබඳවත් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තිබ්බා. ඉතින් ඒ කමෙන්ට් බලාගෙන යනකොට ගොඩක් අය අහති ප්‍රශ්නයක් තමයි මේ සාම පාගමනේ මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ කෙනෙකුත් වැඩම කරනවාද කියන එක. ඉතින් ඇත්තටම ඒ ගැන කොහොමවත් සඳහනක් නැහැ යාළුවනේ. මොකද මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ සම්බන්ධයෙන් මේ මාර්ගඵල ලැබුවා කියන සම්බන්ධයෙන් දැනුම් දෙනවා, නිතර දැනගන්න තියෙනවා ගොඩක් අඩුයිනේ. ඉතින් ඒ නිසා මේ ගැන නිල වශයෙන් කොහොමවත් සඳහනක් වෙලා නැහැ. හැබැයි මම මීට පෙර වීඩියෝ එකක් කළා දුතංගධාරී ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ පාගමනේ වැඩම කරනවා කියලා. ඉතින් මේ පියදස්සී ස්වාමීන් වහන්සේ තමයි මේ දුතංගධාරී ස්වාමීන් වහන්සේ විදිහට හඳුන්වන්නේ. ඉතින් ඇත්තටම දුතංගධාරී කියන්නේ මොකක්ද කියන එක ගැන මම මීට පෙර මේ සම්බන්ධ කරන වීඩියෝ එකේ හොඳටම පැහැදිලි කළා. බුදු දහමේ තියෙන අග්‍ර සීලයන් අතර තියෙන සීලයන් 13ක්. ඉතින් මම මේ අවස්ථාවේදී ඒ ගැන කතා කරන්නේ නැහැ. මම ආරාධනා කරනවා ඒ වීඩියෝ එක බලන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී මම කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ රකින්න සීලයන් ගැන අවුරුදු 10ක්ම එකම සිවුර ඇඳගෙන මේ ස්වාමීන් වහන්සේ කරන මේ අදිෂ්ඨානය ගැන මම කතා කළා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 13ක් සැතපෙන්නේ නැතිව තමයි රාත්‍රිය ගත කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ සම්බන්ධව සවිස්තරාත්මක විස්තරයක් ඒ වීඩියෝ එකේදී කතා කළා. ඉතින් මම නැවතත් ආරාධනා කරන වීඩියෝ එක බලන්න කියලා. ඉතින් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ කරලා තියෙන කැපවීමත් එක්ක ගොඩක් අය කතා වෙනවා මේ ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් ඇත්තටම ඒ ගැන නිත වශයෙන් කොහෙවත් සඳහන් වෙලා නැහැ. හැබැයි මේ වෙනකොට මේ ස්වාමීන් වහන්සේ ඇමරිකානුවන් අතර වීරයෙක් බවට පත් වෙලා තියෙන මේ ස්වාමීන් වහන්සේ මේ රකින්න සීලයන් එක්ක. ඉතින් ඇත්තටම යාළුවනේ මේ ස්වාමීන් වහන්සේලා මාර්ගඵලලාභී හෝ නොවුනත් මේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඉතාමත් බලවත්. ඉතින් ඇත්තටම ඒකට හොඳම උදාහරණය තමයි මේ ස්වාමීන් වහන්සේලාගෙන් ආශිර්වාදය ලබා ගන්න ඇමරිකානුව රොද බැඳගෙන එක් වෙන්නේ. ඒ වගේම අසනීප වෙච්ච අය, කුඩා දරුවන් එක්ක සමහර අය එක පිරිත් නූලක් බැඳගන්න මේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගන්න කිලෝමීටර ගාණක් යනවා මේ ස්වාමීන් වහන්සේලා ඉන්න තැන්වලට. ඉතින් ඒ වගේ ඇමරිකානුවන්ගේ ආදරය, ඒ වගේම ඇමරිකානුවන්ගේ ගෞරවය මේ ස්වාමීන් වහන්සේලා හිමි කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම යාළුවනේ මේ ස්වාමීන් වහන්සේලා විශේෂ ආරාධනාවක් කරලා තියෙනවා. ඒ තමයි මේ ස්වාමීන් වහන්සේලාගේ සාම පාගමන අවසන් වෙනවා පෙබරවාරි 12 වෙනකොට. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පෙබරවාරි 12 වොෂින්ටන් DC ඉඳලා බස් එකකින් මේ ස්වාමීන් වහන්සේලාගේ මේ පාගමන පටන් ගන්න තැන වෙන ෆෝර්ත් වර්ත් කියන ප්‍රදේශයට යනවා. ඉතින් ඇත්තටම කිලෝමීටර මේ ආපු දුරම මේ ස්වාමීන් වහන්සේ ඒ කිලෝමීටර ගාන මේ බස් රථයෙන් යන්න දවස් 2ක් යනවා. ඉතින් 12 වෙනිදා පිටත් වුණා වොෂින්ටන් වලින් මේ ස්වාමීන් වහන්සේලා ෆෝර්ත් වර්ත් වෙත ගමන් කරන්නේ
පෙබරවාරි 14 වෙනිදා. ඉතින් පෙබරවාරි 14 වෙනිදා ෆෝර්ත් වර්ත් ටවුන් එකට මේ ස්වාමීන් වහන්සේලා ආවට පස්සේ උදෑසන 8 තමයි මේ ස්වාමීන් වහන්සේලා දින දින වෙලාව. ඒ වෙලාවට ඒ ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාටම එතනට රැස් වෙලා පාගමනේ මේ ස්වාමීන් වහන්සේලා මේ පාගමන ආරම්භ කරපු හුවන්ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ගමන් කරන්න නියමිතයි. ඉතින් මේ ෆෝර්ත් වර්ත් ටවුන් එකේ ඉඳලා මේ භාවනා මධ්‍යස්ථානයට සතිපොම් 6ක් තියෙනවා. ඒ සතිපොම් 6ම පාගමනේ මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක එකතු වෙලා මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ගමන් කරන්න හැමෝටම ආරාධනා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් නම් ඔබටත් අවස්ථාවක් තියෙන මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක එකතු වෙලා මේ හෝම් කමින් වෝක් කියන මෙන්න මේ පාගමනට එකතු වෙන්න. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් වැඩිදුර විස්තර අපි ඉදිරි දින කිහිපය තුළදී කරන වීඩියෝස් වලදී අරගෙන එන්න. ඒ වගේම සාමයේ පාගමනේ කොහොම කතා කරන්න ඕනම කෙනෙක් නේ ආලෝක කියන්නේ. ඉතින් ආලෝකත් මේ දවස්වල රෙඩි වෙනවා මේ පාගමනේ අවසාන දවස් ටික පයින් ගමන් කරන්න. මොකද ඔහු වැඩිපුර ගමන් කරන්නේ මේ දවස්වල වාහනේ නිසා. ඉතින් ඇත්තටම ඔහු වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත තමයි මේ දේ කරන්නේ. ඒ වගේම වොෂින්ටන් DC ඉඳලා මේ හාමුදුරුවෝ වැඩම කරන මේ බස් රථයේ මේ ආලෝක ඇවිල්ලා මේ හාමුදුරුවරුත් එක්කම නැවත විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ගමන් කරන්න ආලෝක බලාපොරොත්තු වෙනවා පයින්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු යාළුවනේ ඔහුට ඒ දේ කරගන්න ශක්තිධාරිය ලැබේවා කියලා. ඉතින් මම හිතනවා මේ කෙටි වීඩියෝ එක මම අද මේ කතා කරපු විස්තර ටික ඔබට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා ඔබේ වටිනා අදහස හැමදාමත් වගේ මයි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ කමෙන්ට් වලට මට පුළුවන් හැම අවස්ථාවකදී මම රිප්ලයි කරනවා කියලාත් පොරොන්දු වෙනවා. ඉතින් ඒ වගේම ඔබ අලුතෙන් මගෙත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මම ආරාධනා කරනවා ඔබේ වටිනා අදහස මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා එන්න මගේ channel එකට. මගේ channel එකේ මම විවිධ කැටගරිස් වල වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඒවා ලයික් කරලා කමෙන්ට් කරලා මම subscribe කරලා මයිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් යාළුවනේ මේ වගේම තවත් වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් වගේම මේ සාම පාගමනේ අප්ඩේට් එකකින් හම්බ වෙනකන් කට්ටියෙන් පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්.